සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ඕන්න ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. වීඩියෝ එකක් දාන්න වෙලාවක් උන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා තමයි මේ ලග්ගලවල් පොඩි දේවල් ටිකක් කියන්න ආවේ. මේ මම මේ Facebook එකේ උඩ පල්ලා යනකොට මේ හැම වෙලේම මම මේ නිෂ් ගැන රිසර්ච් එකක් කරනවා. හරිද? මොනවද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ, කරන්න පුළුවන් දේවල් මොනවද? එහෙම පොඩ්ඩක් බලන් යනවා. හරිද? මම ඔයාලට පෙන්නන්න නිකන් ඔහොම යද්දි මේ බාන්න මෙතන. හරිද? මේ කැනඩා ගැන නාසිටි කැනඩා. හරිද? මේ කැනඩා ගන්න මේ කමෙන්ට්ස් වන්න 550 කරා. මෙන්න මේ වගේ ඒවා ඔයාලට කරන්න පුළුවන්. මම කලින් කියලා දීලා තියෙනවා මේ වගේ හදන ඒවා. හරිද? මේ මෙක්සිකෝ එකක්. හරිද? අන්න ඒ වගේ ඔයාලට කරන්න පුළුවන්. මේ වගේ වණන් කරන්න බෑ. නැචරල් ඒවා වගේ වණන් නැචරල් නෙවෙයි ඒවත් ඒයි තමයි ඒයි ඒවා හදන්න පුළුවන්. ආයෙ මෙන්න මේ ටයිප් එකේ ඒවා. හරිද? මම ඔයාලට මේවත් හදන විදිහ දා කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒකත් බලන්න. මේ ආය what is the perfect amount of butter මේ වගේ ඒවත් යනවා මේ බලන්න කමෙන්ට්ස් 1.2 k හරිද ඉතින් මේ වගේ ඒවා ඔයාලට හදාගන්න පුළුවන් ලේසියෙන් හරිද ඉතින් ඔහොම යද්දි හරිද මට එක මෙන්න මේකත් හොඳයි මේකත් නියමට මේ අනේක මේ කමෙන්ට්ස් 571යි මේ ඔයාලට රීල් විදිහට දාලා කරන්න පුළුවන් හරිද මම අර කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්න මතක ඇති මේ ඉමේජ් එක ජෙනරේට් කරලා අරගෙන ඉමේජ් එක ජෙනරේට් කරලා අරගෙන CapCut එකට දාලා පොඩි ෂේක් එකක් දාලා ටෙක්ස්ට් එකක් දාලා ඒ විදිහට ඔයාලා මෙන්න මේක ඒ සයිස් එකට අරගෙන මේ දාලා දාන්න රීල් දාන්න දවසට දෙකක් වගේ මේ මන් ටයිම් කියලා දීලා තියෙනවා සාමාන්‍ය රෑ USA වගේ ටාගට් කරනවා නම් ඔයාලා දාන්න රෑ 7:00 පස්සේ වගේ 7:00 8:00 පස්සේ වගේ එකක් දාන්න ඊළඟම ආයෙ පාන්දර 3න් පස්සේ 3-4 වගේ අතරතුර එකක් දාන්න හරිද ඒකත් දාය 10:00 විතර දැම්මත් ඒත් කමන්න 10:00 11 වගේ ඒත් හොඳයි හරිද මෙන්න මේ වගේ පෝස්ට් ගොඩක් හොඳයි හොඳටම යනවා මේක ඔයාලා මේකම ගන්න එපා මං කියලා දුන්නා මේක ඕනනම් දැන් අපිට පුළුවන් කොපි කරලා ගන්න හරිද කොපි කරලා අරන් ඊට පස්සේ අපි යනවා chat gpt එකට හරිද ඉන්න මං කියලා දෙන්න ආයේ chat gpt එකට මං කියන්න ආවේ ඒක නෙවෙයි හරිද මං ටක් ගාලා කියලා ඉන්නම් මේකත් chat gpt එකට ගිහිල්ලා මේක paste කරගන්නවා හරිද paste කරගෙන ඉවරලා extract json prompt for this image කියලා ගන්න හරිද ඊට ඔයාලට මේක මොනනම් අනිත් පැත්ත ජෙනරේට් කරලා දාන්න පුළුවන් නැත්නම් ඔයා මේකට ගහන්න මේක මේ JSON prompt එක ආපුවම මේ වගේ තව ඒවා දෙන්න කියලා සිංහලෙන් ගහන්න එතකොට එයා දෙනවා හරිද ඊට පස්සේ දැන් මෙතනින් මේ prompt එකක් දෙනවනේ මේ දෙන prompt එක තියෙනවනේ ඔක් ගිහිල්ලා Gemini එකට හරි මේ ChatGPT plus එක තියෙනවා නම් ඒකෙන් කරගන්නත් පුළුවන් මේක ගිහිල්ලා Gemini එකට දාන්න තියෙනවා පෙන්නන්නම් Gemini එකට ගියා prompt එක කොහොමද දෙන්නේ මෙතන රේෂියෝ එක බලන්න දැන් අපි අතන image generate කරද්දි 3ට 4 හරියන්නේ නැහනේ 3ට 4 දාලා දාන්න පුළුවන් නැත්නම් මේ අනිත් එකෙන් දාන්න හරිද 9 රේෂියෝ එකේ 16 රේෂියෝ එකෙන් හරිද මම නිකන් මෙහෙම generate කරලා පෙන්නන්නම් කොයි වගේක් එයිද කියලා හරිද ඉතින් ඔයාලට එතනින් ඒක බලා ගන්න පුළුවන් ඉතින් මේව අමාරු වැඩ නෙමෙයි මේ වගේ එක පේජ් එකක් විතරක් කරන්න මම හැමදාම කියනවා ඔයාලා පේජ් 3-4ක් කරගෙන යන්න හරිද අඩුම 3ක්වත් කරන්න. එතකොට මේ මාසයක් විතර යද්දි ඔයාලට එක්කඩ CM tool එක එන්න පුළුවන්. එකක් විතරක් කරලා නතර කරන්න බෑ මේ. පේනවනේ දැන් මේක වෙනම ජෙනරේට් වෙච්ච එකක් හරිද? අපි බලමු ඔරිජිනල් එක කොහොමද කියලා ආවේ. මේ ඔරිජිනල් එක හරිද? මේ ඔරිජිනල් එක මේ අනිත් එක අවුලක් නැහැ නේද මේ වෙනස් නෙමේ රතු පාට එක්කෙනායම who is the thief කියලා නහනේ clue එක එකයි හරිද ඔයාලට අතන prompt එක ගහද්දි clue එක එහෙම වෙනස් කරලා ගන්නත් පුළුවන් තේරෙනවනේ ඊට පස්සේ මේ image එක ගිහිල්ලා මේ CapCut එකට දාලා CapCut එකේ මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ඔයාලට කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ කියලා CapCut එකට දාලා ඉතින් ඒ විදිහට කරගන්න හරිද ඉතින් මම අද කියලා දෙන්නා තව වෙන එකක් හරිද ඔයාලට ලේසියෙන් followers ටිකක් හදාගන්න පුළුවන් විදිහක් හරිද මේ මම ඒක ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ මම ගයිඩ් එකක් දෙන්නම් කොහොමද කරන්න කියලා හරිද මෙන්න මේ ඒ වගේ දෙක මේක හරිද මේක කියලා දෙන්නත් හොඳ නැහැ මේ වගේ වඩා හරිද මෙයා මේ කරලා තියෙන්නේ මේ අතක් නැතුව තියෙන්නේ හරිද ඒතකොට ඒ වගේ ඉන්ෆ්ලුවෙන්සර් කැරක්ටර් එකක් මේවා කරලා ජෙනරේට් කරලා ඉවරලා මේ එයා මේ කියනවා මෙහෙම එකක් be honest if මේක voice තියෙනවා මම voice මේ ඔයාලට මේව කරන්න යන්නේ නැහැ හරිද
මෙහෙම තම කරලා දෙන්න. ඔයාලට වැඩේ තේරෙනවනේ කරන විදිහ. ඉස්සල්ලා මේ කැරක්ටර් එකක් ඔයා ජෙනරේට් කරගන්න ඕනේ. ChatGPT දාලා කියන්න මෙහෙම මේ විදිහේ කැරක්ටර් එකක් හදාගන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා. හරිද? ඊට පස්සේ ඔයා කියන්න මේ මොකද්ද මේ විදිහේ කැරක්ටර් එකක් හදාගන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඉන්නකො පොඩ්ඩක්. කැරක්ටර් එකක් හදාගන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඊට පස්සේ එයා හොඳ ප්‍රොම්ප්ට් එකක් දෙයි ඩීටේල් එක්ක. ඊට පස්සේ ඒක ඔයා Gemini එකට ගිහිල්ලා දාන්න. Gemini එකට ගිහිල්ලා දැම්මම පස්සේ ඔයාලට කැරක්ටර් ඉමේජ් එකක් එයි. මම මේ ඔක්කොම කලින් වීඩියෝ එක කරලා කියලා දීලා දෙනවා කැරක්ටර් ඉමේජ් එකකින් කොහොමද තව ඉමේජස් හදාගන්නේ කියලා. හරි ඒ වීඩියෝ එක බලන්න ඔයාලා බැලුවේ නැත්තම් ඊට පස්සේ මේ විදිහට මේ Gemini එකට දාලා වීඩියෝස් හදාගන්න. ඉතින් Gemini එකට දාලා වීඩියෝස් හදාගන්න Gemini එකනේ Flow එකට දාලා වීඩියෝස් හදාගන්න. Flow එකට දාලා වීඩියෝස් හදන හැටි ඔයාලා දැන් සාමාන්‍ය රීල්ස් කරද්දි කරනවනේ කොහොමද? ඒකින්ද ඒක පුළුවන්. හරිද? ඒකින්ද මේකත් try කරන්න. මේකත් හොඳ නිශ්චයක්. මේක තාම කවුරුත් මේ මට දැන් හම්බ වෙලාම නැහැ. හරිද? මේක අලුත් මේක මම තාම පටන් ගන්නත් නැහැ. මේ වගේ ගන්න. ඔයාලට ඕන කෙනෙක්ට try කරන්න පුළුවන්. කැමති එක්කෙනෙක්ට විතරක්. හරිද? මේ අකමැති නම් try කරන්න බෑ. මම මේ කියලා දෙනවා විතරයි. හරිද? මේ Facebook එකේ තියෙන ඒවා. හරිද? ආයෙ ඔයාලට පුළුවන් මේ වගේ මේකක් කරන්න. මෙන්න මේක බලන්න. හරිද? මේකත් අර වගේම තමයි මේ ටයිප් එක ගොඩක් යනවා. හරිද? මේ කමෙන්ට්ස් පේනවනේ 276යි 68යි 26යි මේ වගේ earning rate එකත් හොඳයි 1.7යි. හරිද? ඒකින්ද මේ කමෙන්ට් තියෙනවා 1k 520 මේ වලට සාමාන්‍යයෙන් earning rate එක හොඳ හින්දා සාමාන්‍යයෙන් post එකකට සැලකිය යුතු ගාණක් ගන්න පුළුවන්. හරිද? ඒකින්ද මේවා හොඳයි. ඉස්සලා followers ටිකක් හදාගන්න reels ටිකක් දාලා. හරිද? මේ වගේම reels උත් දාන්න ඒක අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ තව set pitch එකක් තමයි. හරිද? මෙන්න මේක. මේකත් AI influencer කැටගරියෙන් යන්නේ. හරිද? මෙයා කරන්නේ මේ post එකක් දා. ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නැහැ. මේ බලන්න මේ reel එකක් අර මං කියලා දුන්නා වගේ මං කියලා දුන්න වගේම රීල් එකක් මෙතන තියෙන මෙහෙම ෆොටෝ එකක් දානවා මේ AI කැරක්ටර් එකක්. හරිද? මේ හැම එකම කැරක්ටර් එකක ඉන්නේ මේ ටෝක් එක විතරක් වෙනස් කරලා මේ මියුසික් එකක් දාලා දාන්නේ. හරිද? පේනවනේ? එක පෝස්ට් එකේ ඒ කියන්නේ කැරක්ටර් එකේ එක එක ලයිෆ්ස්ටයිල් සීරීස් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක වෙනස් කරන ටෙක්ස්ට් එක අර මේ එක එක ස්ටයිල් වලින් දාලා තියෙන්නේ. ඒක අපිට මෙයා නම් අර සාමාන්‍යයෙන් 40 50 age range එකේ ඉන්න කෙනෙක් වගේ තමයි මෙයා මේව කරන්නේ. හරිද? ඒතකොට ඉතින් මේවට අර මිනිස්සු ගොඩක් සමහරු ඉන්නවා මේවා තාම AI කියලා දන්නේ නැහැ. එහෙම ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය මේවා හිතන්නේ රියල් ඒවා කියලා ඒකේ රවට්ටන්න කියනවා නෙවෙයි. හරිද? මේ වගේ ඒවා ඉතින් ගොඩක් තියෙනවා Facebook එකකින් අවුලකුත් නැහැ. ඒ කියන්නේ අර ඒ safety guidelines ඇතුලේ කරන්න ඕනේ. unsafe විදියට යන්න නැතුව මේ වගේ unsafe මොකුත් නැහැ නෙමෙයි. මේ ෆොටෝස් ටික බලන්න එකක්වත් අන්සේෆ් ඒවා නැහැනේ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාට 4.3 ක followers ලා ඉන්නවා. මේ 45 years old and I am single and looking for a man who with faithfully accompany me in this කියලා එහෙම දාලා මේ ජූලි 15 හදලා තියෙන්නේ. හරිද? දැන් මාසයක් විතරනේ 4.3 ක followers ලා තින්නවා. මෙයා හරියට මං හිතන්නේ මේ schedule කරලා වෙලාවට දාලා නැතුව ඇති. ඒකයි පොඩ්ඩක් අඩු නැත්තම් මේ වලත් followers ලා හැදෙනවා ඉක්මනින්ම. හරිද? සමහර ඒවා තියෙනවා මාස දෙක තුනට මේ ලක්ෂය වන්නලා followers ලා ඉන්නවා. ඉතින් මේකත් හොඳයි. මේ followers ලා හදාගන්නකම් විතරක්. හරිද? ඊට පස්සේ මේ ලොකුවට කරන්න යන්න එපා. followers ලා ටිකක් හදාගෙන CM tool එක ආවට පස්සේ මගෙත් මේ වගේ එකක් කරලා CM tool එකක් ආවා. හරිද? ඒකින්ද මම ඊට පස්සේ කැටගරි එක වෙනස් කරා. ඒකින්ද බය වෙන්න එපා. මේව දාලා CM tool එක ගන්න followers ලා ටිකක් හදාගන්න. ඊට පස්සේ මේ ඔයා කැටගරි එක මාරු කරන්න. බූස්ට් එකක් හරි ගාලා. එතකොට හරිනේ මේ තියෙන්නේත් ඒ වගේ එකක්. හරිද? මේ බලන්න views 87k 29k මුකුත්ම කරන්නේ නැහැ. හරිද? මේක නම් පොඩි මේකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම පෙන්නන්නම්. ඔයාලට මේ ටෙක්ස්ට් ගහගන්න බැහැ. ඒත් මේවා එකට ගිහලා මේ ටෙක්ස්ට් ටික ටයිප් කරගන්න. මේ ටෙක්ස්ට් ටික ටයිප් කරගන්න නැත්නම් මේ පොඩි මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක දාන්න මම කියලා දෙන්න එකක් ඕන. ටෙක්ස්ට් හොයාගන්න බැයි නම් මෙහෙම එකට ගිහිල්ලා මේක කොපි කරන්න. මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන Gemini එකට දාන්න. Gemini එකට දාලා කියන්න ඉන්න කියලා දෙන්න. අපි Gemini එකට ගිහිල්ලා Gemini එකට ගිහිල්ලා paste කරා. Gemini ChatGPT කියන්නේ. Gemini එකට යමු. Gemini එකට ගියා paste කරා extract
ටෙක්ස්ට් කියලක ඕන එකට මේක පුළුවන් ඕන මේජ් එක කකුරු ගන්න ඕන නම් ටයිප් කරගෙන ඉන්න බෑ මෙහෙම කරන අර ස්ක්‍රීන්ෂොට් එකක් කරන් එක්ස්ට්‍රැක්ට් ටෙක්ස්ට් කියලා දාගත්තාම මේකේ ටෙක්ස්ට් එක අපිට එයාලා ටෙක්ස්ට් වලින් දෙනවා හරිද මේ වගේ ඒවා කර පාවිච්චි කරන්න නැත්නම් ගොඩක් වෙලා යන මේ quick question for men do you really like going no no ඔන්න ඔහම ඒවා තමයි දාලා තියෙන්නේ හරිද ඊට පස්සේ ඕන්න give me more like this කියලා ගහපුවාම ඔන්න ඔහම ගන්න එතකොට ඔහම තව එක එකේ වෙනවා හරිද ඉතින් ඔයාලට තේරෙනවනේ මම කියන එක මම ගොඩාක් මේක පැහැදිලි කරන්න යන්නේ මේ ගොඩක් වෙලා යනවා මම නිකන් අයිඩියා එකක් දුන්නේ ඔයාලා කරනවා නම් කරලා try එකක් දීලා බලන්න ඉතින් අර followers ඉක්මනට හදා ගන්න පුළුවන් හරිද ඒක ඉන්න තමයි මම මේක කියලා දුන්නේ හරි ඉතින් අද ඒ ටික තමයි මට කියන්න ඕනේ ඔයාලා try කරලා බලන්න මේ ඉක්මනින් followers ටිකක් හදා ගන්න හරිද මාසයක් වගේ ඇසුරු followers 10000ම නම් ඕනේ followers 1000ට වැඩිය ගන්න try එකක් දෙන්න කොහොම හරි හරිද reels වලින්ම වැඩ කරන්න CM tool එක එනකයි ඉක්මනින් එතකොට මාසෙම වගේ CM tool එක ගන්න පුළුවන් CM tool එක ආපු අය ඉන්නව නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම කියලා දුන්න විදිහට වැඩ කරලා සමහර විට දැන් සමහරුන්ට CM tool එක ඇවිල්ලා සමහරු page කරගෙන යනවා ඇති ඉතින් හැමෝම දිගටම කරගෙන මේ බලන්න මේ අර මං කිව්වා වගේ එකක් මේ reel එකක් මේකේ මුකුත් නැහැ හරිද ෆොටෝ එක විතරයි මෙන්න මෙහෙම ටයිම් එක කවුන්ට් වෙනවා තප්පර 18ක් මේකේ සවුන්ඩ් මට පෙන්වන්න බෑ මේකත් වෙන කාගේ හරි page එකක් ඉතින් මේ විදිහට කරන්න පුළුවන් ඔයාලට හරිද මම ඔය කිව්වා වගේ මේක හරි ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ ඔයාලා මෙන්න මේ වගේ මේක මගේ UK එකක් හරිද UK එකෙන් පෙන්නද්දි මේ වගේ එක එක නිෂස් පෙන්නනවා අලුත් ඒවා එක එක්කෙනා කරන ඒවා එතකොට ඒවට පෙන්නනවා දැන් ලංකාවෙන් ගිහිල්ලා බලද්දි එහෙම පෙන්නන්නේ නැහැ හරිද ඒක හින්දා පොඩ්ඩක් try කරලා බලන්න හරි එහෙනම් තව මොනවා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙන්නම් හැමෝටම ජය වේවා